ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇපමත මුදා හැරීමට අධිකරණය නියම කළා. ඉතින් හිටපු අමාත්‍යවරයාට මේ ආකාරයෙන් ඇප නියම කරන්න අධිකරණය තීන්දුව කළේ ඇයි? ඒ පිළිබඳ තොරතුරු තමයි මේ වීඩියෝවෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සාකාර අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධ පෙරම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. සාකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටි මෙම සිද්ධියට අදාළව ඉතා වැදගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ඉදිරියේදී සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව. ඒ වගේම 2021 වසරේ සැප්තැම්බර් මාස 15 වනදා මේ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ තමන්ගේ අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් පවත්වා මේ චීන නැවට අදාළ ණයවර ලිපි විවෘත කරන්න කියලා පොහොර සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් සිදු කර තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියා. විශේෂයෙන්ම මේ පොහොර ගනුදෙනුවට අදාළව පත් කෙරෙනු කමිටුවේ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඒ ප්‍රකාශයේදී මෙම කරුණ අනාවරණය වූ බවත් සාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කර සිටියා. ඒ අනුව සැප්තැම්බර් මාස 17 වනදා මීට අදාළ ණයවර ලිපි යලි විවෘත කිරීමට ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරුන්ට සිදු වූ බවත් සාකාර අධ්‍යක්ෂවරිය අධිකරණයේ සඳහන් කර සිටියා. මේ අමාත්‍යවරයාගේ බලපෑමක් එල්ල නොවුණා නම් මේ ණයවර ලිපි යලි විවෘත නොවන ඇති බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂවරිය එසේ වුණා නම් රටට කෝටි 130ක පමණ මුදලක් ඉතිරි වීමට තිබූ බවත් පෙන්වා දුන්නා. ඉතින් මේ තත්ත්වය මත සැකකරුට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම මෙන්ම ඉදිරි පරීක්ෂණවලට බාධා සිදු විය හැකි බව සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයේ කරුණු දක්වා සිටියා. ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එහෙත් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසම හදිසියේ වරෙන්තු ලබාගෙන තිබුණත් ඔහුගෙන් මේ ඕනෑම අවස්ථාවක කොමිසමට ගොස් ප්‍රකාශ ලබා දීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ සඳහන් කර සිටියා. ඒ වගේම ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන අතර ඔහු සාමාන්‍ය පුරවැසියෙකු බවත් ඒ නිසා ඔහුට සාක්ෂිකරුවන්ට බලපෑම් සිද්ධ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ නිසා මේ පුද්ගලයාට ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා. ඒ වගේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝගයක් නිකුත් කළා. ඒ වගේම සාක්ෂිකරුවන්ට බලපෑම් සිද්ධ කිරීමෙන් වළකින ලෙසත් පරීක්ෂණවලට සහාය ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අලුත්ගමගේ මහතාට වැඩිදුරටත් නියෝග කර සිටියා.